මාසේ මුල් දවස පුරුදු විදියට උදෑසන 4ට අවදි වෙලා පටන් ගත්තා. ඔළුවේ තිබුණ පුංචි බරගතිය නිසා නාන්න නැතුව මූණ සෝදන් මං ඉතාමත් ආස කරන ගවුමක් ඇඳගෙන කොණ්ඩෙත් පීරන් මාසේ මුල් දවසේ මං පුරුද්දක් විදියට කරන කටයුතු ටික කරන්න පටන් ගත්තා. ආලින්දයේ තිබිච්ච සුවඳ ඉටිපන්දන් ටිකත් පත්තු කරලා කලින්ද රාත්‍රියේ පෙගෙන්න දාපු බාස්මති ටිකත් ආයෙම වතාවක් සෝදලා වතුර ටික අයින් කරලා ඊට පස්සේ ඒ හාලෙන් කිරිබත උයන්න ලෑස්ති වුණා. මේ පළවෙනිදාව වෙන පළවෙනිදාවල් වලට වඩා ටිකක් වෙනස්. වෙන පළවෙනිදාවල් වලට මං කිරිබත උයලා ලුණු මිරිස හදනවා විතරයි. ඒත් අද මට කෑම වේලකුත් හදන්න තිබුණා. ඒ නිසා මං ඊයේ රෑම ලුණු මිරිසට ඕන කරන ලූණු එහෙම කපලා කෑම ටික උයන්න ඕන කරන දේවලුත් ලෑස්ති කරලායි නින්දට ගියේ. ඒ මගේ උදේවරුව ගොඩාක් පහසු කරගන්න ඕන හින්දා. ඇත්තටම ඒ හින්දා උදේවරුව නම් ගොඩාක් පහසු වුණා. මොකද මං වෙනදට කිරිබත් උයලා 11ට විතරයි දවල්ට උයන්න ගන්නෙ. කිරිබත් උයන දවසට මගේ ගෙදර මෙනු එක නූඩල්ස්. උදේට කිරිබත් හදන නිසා දවල්ට මං නූඩල්ස් හදනවා. ඉතින් නූඩල්ස් හදන්න ඕන කරන දේවල් ඊයේ රෑම කපලා ලෑස්ති කරලා තිබ්බා. කිරිබත හදලා ලුණු මිරිසත් හදලා ඉවර වෙලා අල ටිකකුත් කිරට උයලා ඊට පස්සේ නූඩල්ස් ටිකකුත් හදාගත්තා. එළවලු කපලා දාලා රස නූඩල්ස් එකකුත් හැදුවා. කිරිබත හදන ගමන් දවල්ට උයන කෑම වේලත් ලෑස්ති කරලා හවර කරේ ගෙදර මුල් සමාජිකයට කෑම අරගෙන යන්න තියෙන හින්දා. මේ දවස් ටිකේ යා ගෙදරින් කෑම අරන් යනවා. ඒ නිසා ගොඩාක් සතුටෙන් මං ඒ දේවල් ලෑස්ති කරලා දෙනවා. කිරිබත හදලා මුල් කොටස බුදුන්ට වෙන් කරලා ඊට පස්සේ කොටස ගෙදර මුල් සමාජිකයට දීලා මමත් ඒකෙන් පුංචි කටවල් දෙකක් රස බැලුවා. ඊට පස්සේ එයාගේ දවල් කෑම වේලත් කෑම පෙට්ටියට බෙදලා ලෑස්ති කරලා එයාවත් සතුටින් ගෙදරින් පිටත් කරා. අද දවස ගෙවුන විදියට මට හිතුණා මීට පස්සේ කිරිබත් හදන දවසට උදෙන්ම නූඩල්ස් එකයි අල එකයි මස් එකයි වේල ඉවර කරාම දවල් වරුවමට විවේකයෙන් ගෙවන්න පුළුවන් නේද? මගේ වැඩක් මට කරගන්න වෙලාව තවත් ඉතුරු වෙනව නේද කියලා. මුල් සමාජිකයා ගෙදරින් පිටත් වුණාට පස්සේ මං කිරිපිඩු පූජාව තියලා බුදුන් වැඳලා හරීම සතුටෙන් මං කරන කාර්ය කළේ කිරිබත් සැරසිල්ල. මේක ඉතින් මගේ විනෝදාංශයක් බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ආස විදියට උදේට හිතට එන විදියට කිරිබත් වලින් සැරසිල්ලක් කරලා ඒකෙන් පින්තූරයක් අරගෙන ඒ පින්තූරේ මගේ කෑම පිටුවේ දාලා ඒ දවස විස්තරේ ඔයාලා එක්ක බෙදා ගන්න එක දැන් මට ලොකු සතුටක්. මං ඒ විස්තරේ අරන් එනකම් පිරිසක් බලාගෙන ඉන්න එකත් මට ලොකු සතුටක්. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.